අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ සංහිඳ නාලිකාවට. ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව, හෙළවෙදකම, සාම්ප්‍රදායික සිරිත් වගේ මාතෘකාත් එක්ක අපි අධ්‍යාපනික මාතෘකා මේ කියන නාලිකාව ඔස්සේ ඔබට සමීප කළා. ඉතින් අපි පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් වීඩියෝ මාලාවක් අරගෙන ආවා. O level විභාගයේදී පළවෙනි ව්‍යුහගත රචනාව හැදෙන්න පුළුවන් පාඩමක් විදිහට අපි සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන 11 වසරේ 15 වෙනි පාඩම වන ජෛවගෝලයේ පාඩමේ. එතකොට මේ පාඩමේ අපි ප්‍රධාන වීඩියෝ දෙකක් අරගෙන ආවා. පළවෙනි වීඩියෝ එකේදී පාරිසරික සමතුලිතතාවය පිළිබඳව, ඒ වගේම තමයි ජෛවගෝලයේ සංවිධාන මට්ටම් පිළිබඳවත් අපි කතා කළා. දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කළා ගහන වර්ධනය හා ගහන වර්ධන චක්‍ර පිළිබඳවත්, ඒ වගේම පාරිසරික පිරමීඩ පිළිබඳවත් අපි සාකච්ඡා කිරීම සිදු කළා. අද අපි කතා කරන්න හදන්නේ ජෛව භූ රසායනික චක්‍ර පිළිබඳව. මොකක්ද මේ ජෛව භූ රසායනික චක්‍ර කියන්නේ? ඔබ දන්නවා ජෛවගෝලයේ ප්‍රධාන ස්තර 3යි කියලා. ඒකත් මේ කියන වීඩියෝ වලම තිබුණා. මොකක්ද මේ ප්‍රධාන ස්තර 3? ඒ තමයි වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය. මෙන්න මේ වායුගෝලය, ජලගෝලය හා ශිලාගෝලය කියන ප්‍රධාන ස්තර 3 හරහා විවිධාකාර ද්‍රව්‍ය චක්‍රීකරණය වීම සිද්ධ වෙනවා. අන්නේ චක්‍රීකරණය වීම නිසාම මේ පරිසර පද්ධතියේ පැවැත්ම තහවුරු වෙනවා. එතකොට ජෛවගෝලය, ශිලාගෝලය, ජලගෝලය හරහා විවිධාකාර ද්‍රව්‍ය චක්‍රීකරණය වීම මගින් ඇතිවෙන්නා වූ චක්‍ර තමයි ජෛව භූ රසායනික චක්‍ර කියලා අපි හැඳින්වීම සිදු කරන්නේ. ඒ විදිහට කතා කරන්න පුළුවන් ප්‍රධාන චක්‍ර 3ක් තියෙනවා. ඒ තමයි කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය හා ෆොස්ෆරස් චක්‍රය. නමුත් මේ පාඩමේදී ඇත්තටම අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම චක්‍ර දෙකයි. කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය. අපි මුලින්ම කතා කරමු කාබන් චක්‍රය පිළිබඳව. අර මම කලින් වගේ පොඩි නෝට් එකක් පාවිච්චි කරනවා මේක පැහැදිලි කරන්න. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති මේ කාබන් චක්‍රය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබ දන්නවා මේ කියන ජෛවගෝලයේ ප්‍රධාන වශයෙන් කාබන් තියෙන්නේ කොහෙද කියලා. එක්ක වායුගෝලයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් විදිහට. එහෙම නැත්නම් ශාකවල සත්තුන්ගේ ඇඟවල් ඇතුලේ කාබනික ද්‍රව්‍ය විදිහට මේවා කාබනික ද්‍රව්‍ය විදිහට කාබන් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ කාබන් තියෙන්න පුළුවන්කම තියෙනවා පොළවේ යට පොසිල ඉන්ධනවල. එතකොට මෙන්න මේ වගේ තැන්වල තමයි මේ කාබන් තියෙන්නේ. එතකොට ඔය එකකට එකක් කාබන් හුවමාරු වීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ කොහොමද? අපි මෙන්න මේ කියන රූප රාමුත් එක්ක කතා කරලා බලමු. ඔබට පේනවා ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින් මොකද කරන්නේ? හරිත පත්‍ර ඇතුළට ගිහිල්ලා ආහාර බවට පත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ආහාර නිෂ්පාදනය කරද්දී ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි ජලයයි කාබන් ඩයොක්සයිඩ්. ඒතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකවල තිරවීම සිද්ධ වෙනවා. හිර වෙනවා. ආහාරවල තමයි හිර වෙන්නේ. මේ ආහාර සත්තු ආහාරයට ගන්න. ශාකවලත් සමහර ලාවට යාගේ සංචිත ආහාර විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා, අවශ්‍ය ආහාර තියෙනවා. එතකොට ශාක තුලත් තියෙනවා කාබනික ද්‍රව්‍ය, සත්තුන්ගේ ඇඟ ඇතුළටත් යනවා කාබනික ද්‍රව්‍ය. ඊට පස්සේ මේ ශාක හා සත්තු අපි දන්නවා දෙගොල්ලම සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒක අර ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියම රිවර්ස් එකයි. ප්‍රභා සංශ්ලේෂණයේදී කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු කරලා ග්ලූකෝස් සහ ඔක්සිජන් හදන එක. සෛලීය ශ්වසනයේදී කරන්නේ ග්ලූකෝස් ඔක්සිජන් දෙක එකතු වෙලා දහනය වෙලා නැවත කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත් වෙලා ශක්තිය හදන එක. එතකොට සෛලීය ශ්වසන ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? ශක්තිය හදද්දී ආයේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා අහසට යනවා. අහසේ තිබුණු කාබන් ඩයොක්සයිඩ් ශාකවලට ආව ප්‍රභා සංශ්ලේෂණේ. ඒ වගේම සත්තුන්ටත් ගියා ඊට පස්සේ ආහාර ගත්ත නිසා. හැබැයි මේ දෙගොල්ලොම සෛලීය ශ්වසනයෙන් නැවත මේක ආපහු වායුගෝලයට නිකුත් කරනවා. වගේම කොටසක් තමන්ගේ ඇඟෙහි සංචිත කරගන්නවා කාබනික සංයෝග විදිහට.
ඒ කාබනික සංයෝග මොකද වෙන්නේ මේ සත්තු හෝ ශාක මිය ගියාම පස්සේ පොළවට පස් වෙනවා. පොළවට පස් වෙලා මෘතෝපජීවීන් මගින් මොකද කරන්නේ මේවා තව දුරටත් පොසිල බවට පත් කරන නැත්නම් පොළවට පස් කරලා ඊට පස්සේ පොළවේ යටට ගිහිලා මේවා පොසිල බවට පත් වෙනවා. පොසිල වලින් පොසිල ඉන්ධන නොහොත් ඛනිජ තෙල් වගේ දේවල් නිර්මාණය වෙනවා. අපි ඒවා ආයෙරියට අරගෙන දහනය කරලා මොකද කරන්නේ වායු ගෝලයට පිට කරලා යවනවා. දහනය කරද්දී නැවත කාබන් ඩයොක්සයිඩ් ඇති වෙනවා. ආපහු වායු ගෝලයට යනවා. දැන් බලන්න වායු ගෝලයේ තිබුණ ඒවා ශාකවලට සත්තුන්ට ගිහිල්ලා පොළවට ගිහිල්ලා නැවත ආපහු මොකද වෙන්නේ? ආපහු වායු ගෝලයටම යනවා. ඒ අතර තවත් සිද්ධියක් වෙනවා. පේනවා ඇති රූපයේ. ඒ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? ජලයේදී වෙනවා. ඒක ජලයේ දිය වෙනවා වගේම තමයි අනිත් පැත්තට පහළට මිදෙනවා අවසාදනය වෙනවා. ආයේ අවසාදනය වෙච්ච ඒවා දිය වෙවි මේක ජලය තුලත් චක්‍රීකරණය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අතර හිමින් සීරිය පහළට අවසාදනය වෙලා කාබනේට් පාෂාණ නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හරි සුන්දර චක්‍රයක් ලෙස කාබන් චක්‍රය ක්‍රියාත්මක වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හොඳයි ළමයි අපි කතා කරමු දෙවෙනි චක්‍රය තමයි නයිට්‍රජන් චක්‍රය. ඒකෙත් රූප රාමුවක් මම හිතන්නේ ඔබට පේනවා ඇති. සාමාන්‍යයෙන් නයිට්‍රජන් කොහෙද වැඩිපුරම තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ වායු ගෝලයේ. ඒ කවුරු විදියටද? නයිට්‍රජන් වායුව විදියට. කොච්චරක්ද? 178ක්. අනිත් වායු හැම එකක්ම පරද්දලා වැඩියෙන්ම තියෙන වායුව විදියට අපි හඳුන්වන්නේ නයිට්‍රජන් 178යි. වායු ගෝලයේ අක්‍රීය ස්වභාවයට හේතු වන වායුව තමයි මෙන්න මේ කියන නයිට්‍රජන් වායුව. එතකොට මේ කියන නයිට්‍රජන් වායුව පොළවට එන ක්‍රම 3ක් ගැන මේ කියන රූප රාමුවේ පැහැදිලි කරලා තියෙනවා. ඔබට පේනවා ඇති පළවෙනි එක උතන දාලා තියෙනවා ජෛවීය තිරකරණය කියලා. ජෛවීය තිරකරණය කියන්නේ ජීවීන් විසින් අල්ලාගෙන පොළවට දෙනවා කියන එක. කවුද මේ ජීවීන්? ඉන්නවා දෙන්නෙක්. ශුද්‍ර ජීවීන් දෙන්නෙක්. ඒ තමයි රනිල කුලයේ ශාක මූල ගැටිතිවල ඉන්න නයිට්‍රජන් තිරකාරී බැක්ටීරියාව. ඒ කවුද? රයිසෝබියම් කියන බැක්ටීරියාව. ඒ වගේම නිදලිවාසී පසෙහි ජීවත් වෙනවා ඇසොටොබැක්ටර් කියලා බැක්ටීරියාව. එතකොට මේ දෙන්න මොකද කරන්නේ? වායු ගෝලයේ නයිට්‍රජන් අල්ලලා පොළවට ලබා දීම සිද්ධ වෙනවා. එතකොට ශාකීතා හොඳින් වර්ධනය වෙන්න මේක දායක වෙනවා. ඕක ජෛවීය තිරකරණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි තිරකරණය වායු ගෝලයේ විසින්ම තිර කරලා දෙනවා. ඒ කොහොමද? අකුණු ගහද්දී. අකුණු ගහද්දී අර නයිට්‍රජන් අණුවේ නයිට්‍රජන් දෙන්න අතර තියෙන තිත්ත බන්ධනේ කඩලා ගිහිල්ලා මේ දෙන්න මොකද වෙන්නේ? තව ඔක්සිජන් එක්ක ක්‍රියාත්මක වෙලා විවිධාකාර සංයෝග හැදිලා අවසානයේ මේක පොළවට එනවා. මේ විදිහට පොළවට පැමිණීමට අපි කියනවා වායු ගෝලීය තිරකරණය කියලා. තුන්වෙනි තිරකරණය තමයි කාර්මික තිරකරණය. ඒ කොහොමද? පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙද්දී වායු ගෝලයේ නයිට්‍රජන් අරගෙන කාර්මිකව පොහොර නිෂ්පාදනය කරලා ඒ පොහොර නැවත පොළවට ලබා දෙද්දී නයිට්‍රජන් පොළවට එනවා. මේ විදිහට ප්‍රධාන ක්‍රම 3ක් කරහා වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් පොළවට එන්න පුළුවන්කම තියෙනවා. ආයෙත් මම කියන්නම් මොකද ක්‍රම 3? ජෛවීය තිරකරණය, වායු ගෝලීය තිරකරණය සහ කාර්මික තිරකරණය. දැන් මේවා පොළවට ආපුහාම බොහෝ වෙලාවට ශාකවලට උරා ගන්න පුළුවන් NO3 ඍණ නයිට්‍රේට් විදිහට තමයි මේ කියන පොළවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ අතර සත්තුන්ගේ සහ ශාකවල මල කොටස් මත ඒ මැරිච්ච කොටස් මත සහ මේ කියන බහිස්රාවී ද්‍රව්‍යවලත් තියෙනවා නයිට්‍රජන්. මුත්‍රාවල යූරියා යුරික් අම්ලය වගේ දේවල් තියෙනවා. ක්‍රියටිනින් තියෙනවා. ඔබ දන්නවා නයිට්‍රජන් අඩංගු බහිස්රාවී ඵල තමයි මේ තියෙන්නේ. ඒ හින්දම අපේ උනත් මේ වෘක්ක වලින් මුත්‍රා හදනදී මේ කියන කොටස් තියෙන හින්දම අපේ මේ මුත්‍ර වාහිනී පද්ධතියට නයිට්‍රජනීය බහිස්රාවී පද්ධතිය කියලාත් නමක් වැටලා තියෙනවා. හේතුව නයිට්‍රජන් පිට කරන නිසා. මේ නයිට්‍රජන් එන්නේ ඇමෝනියම් අයන විදිහට NH4+. මේ NH4+ කියන ඇමෝනියම් අයන විදිහට එන එකත් අර වගේම ශාකවලට උරා ගන්න මට්ටමට පත් කරන්න ඕනේ. NO3 ඍණ වෙන්න ඕනේ. මේකට දායක වෙනවා ඔක්සිජන්
එකතු කරන්න පුළුවන් අය. ඒකට අපි කියනවා නයිට්‍රීකාරී බැක්ටීරියා. එයා NH4+ NO2 ඍණ බවට පත් කරනවා. පළවෙනියට මොක කරන්නේ නයිට්‍රොසොමනාස් කියන බැක්ටීරියාව. මෙයාලට කියන්නේ නයිට්‍රීකාරී බැක්ටීරියා. ඉස්සෙල්ලාම ඇමෝනියම් අයන NH4+ NO2 ඍණ නයිට්‍රයිට බවට පත් වෙනවා. මේ නයිට්‍රයිට අයන බවට පත් කරන්නේ කවුද? නයිට්‍රොසොමනාස් කියන නයිට්‍රීකාරී බැක්ටීරියාව. නයිට්‍රීකරණය කරනවා කියලා කියනවා. අපි මේකෙදි ඔක්සිජන් ඇඩ් කරන එක තමයි මේකෙදි කරන්නේ. එතකොට NO2 ඍණ ඒ කියන්නේ නයිට්‍රයිට නයිට්‍රේට් බවට ඊට පස්සේ පත් කරගත්තාම ශාකවලට උරා ගන්න පුළුවන්. ඒක කරන්නේ නයිට්‍රීකාරී බැක්ටීරියාවක් වෙන නයිට්‍රොබැක්ටර් විසින්. දැන් ශාකවලට උරා ගන්න පුළුවන් සත්තුන්ගේ තිබුණු නයිට්‍රජන් ඒ ඇවිල්ලත් ගන්න පුළුවන් අර ජෛවීය තිරකරණයෙන් සහ වායුගෝලීය තිරකරණයෙන් සහ කාර්මික තිරකරණයෙන් වායුගෝලයේ තිබෙන මේ කියන නයිට්‍රජනොත් දැන් පොළවට නයිට්‍රේට් විදිහට NO3 ඍණ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් NO3 ඍණ මොකක් වෙන්න ඕනද? ශාක මොකද කරන්නේ? ඒක උරා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ශාකයක උරාගෙන ප්‍රෝටීන නිෂ්පාදනයට දායක වෙනවා. ඔබ දන්නවා ප්‍රෝටීන වල කුඩාම ඒකායවික ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ලයක් හැදිලා තියෙන්නේ කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා කාණ්ඩ හතරක්. ඒතර කාබන්ට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ හතර තමයි හයිඩ්‍රජන් කාණ්ඩයක්, ඒ වගේම තමයි ඇමයින් NH2 කාණ්ඩයක්, ඒ වගේම තමයි COOH කාබොක්සිලික් කාණ්ඩයක් සහ ආර කාණ්ඩයක්. අන්න එතනදී NH2 කාණ්ඩේ නයිට්‍රජන් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් මේ කියන ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේට නයිට්‍රජන් පාවිච්චි කරලා ඒ ඇමයිනෝ අම්ලයකට සෙට් කරලා පොලිපෙප්ටයිඩ් දාම මගින් ප්‍රෝටීන බවට පත් කිරීම සිද්ධ කරනවා. එහෙනම් ඔන්න ප්‍රෝටීන ඇතුලේ නයිට්‍රජන් තියෙනවා. ඒ ප්‍රෝටීන අපි ආහාරයට ගන්නවා. සත්තු ආහාරයට ගන්නවා. ඒ නිසා සත්තුන්ගේ සහ ශාකවල ඇඟේ මේ ප්‍රෝටීන සංචිත වීම සිද්ධ වෙනවා බොහෝ සෙයින් සත්තුන්ගේ. නැවත බහිස්ත්‍රාවී ඵල සහ සත්තු මරුණහම පස්සේ පොළවට පස් වෙන ක්‍රියාවලියත් එක්ක ආපහු ඇමෝනියම් අයන බවට මේවා ආපහු පොළවට එනවා. ඒ විතරක් නෙමෙයි මේ අතර ඉන්නවා තවත් සෙට් එකක්. එයාලට අපි කියන්නේ නයිට්‍රීහාරී බැක්ටීරියා කියලා. එයාලා නයිට්‍රී හරණය කරනවා. ඒ කියන්නේ ඔක්සිජන් ගලවලා NO3 ඍණ මොකද කරන්නේ? කෙලින්ම වායුගෝලයට යවනවා නැවත N2 විදිහට ඔක්සිජන් ගලවලා. හරණය කියලා කියන්නේ ඒකයි නයිට්‍රීහාරී බැක්ටීරියා. එතකොට නැවත වායුගෝලයට නයිට්‍රජන් යනවා. ඉතින් ඒ නයිට්‍රජන් ආර විදිහට ආපහු පොළවට එනවා. ආයෙ ශාකවලට යනවා. ආයෙ සත්තුන්ගේ ඇඟ ඇතුළට යනවා. පොළවට නැවත එනවා. ඒ වගේම නැවත ආපහු පොළව මගින් මොකද කරන්නේ? නයිට්‍රීහාරී බැක්ටීරියා මගින් ආයෙ වායුගෝලයට යනවා. මේ විදිහට ලස්සන චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා නයිට්‍රජන් චක්‍රය විදිහට. ඉතින් අද දවසේ අපි කතා කරා ජෛව භූ රසායනික චක්‍ර පිළිබඳව. මම හිතනවා ගොඩක් කරුණු පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි උත්සාහ කරනවා ඊළඟ වීඩියෝ එකෙන් විවිධ පරිසර දූෂක හා ඒවායේ බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් අපි subscribe කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ ඔබ ළඟටම අරගෙන එන්න පුළුවන්. ඒ වගේම තමයි like කරන්න, හොඳ නම් හිතවතුන් අතර share කරන්න. ඒ වගේම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ඉල්ලීමත් ඇතුව අපි ඔබෙන් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. ජය වේවා.